හරි යාළුවනේ ඉතින් ඔයාගේ මයික් එකෙත් මේ වගේ නොයිස් එකක් ඇහෙන්නේ නැති නේද? හැබැයි ඔයා බය වෙන්න එපා මේක වගේ බොහෝ දුරට මයික් එකේ අවුලක් නෙමෙයි මේක වගේ සෙටින්ග් වල අවුලක්. අපි බලමු මේ සෙටින්ග් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම යන්න ඔයා සෙටින්ග් වලට ගිහලා බලා ගන්න සවුන්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාට ඒ සවුන්ඩ් කියන ඔප්ෂන් එක ඔයාට බලා ගන්න නැත්නම් ඔයාට මෙතන සර්ච් කරලා ඔයාට සවුන්ඩ් කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. සවුන්ඩ් සෙටින්ග් වලට යන්න. සවුන්ඩ් සෙටින්ග් වලට ගිහලා ඔයාට බලා ගන්න පුළුවන් යටටම ගියාම more sound setting කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න එතෙන් යන්න. හරි එතන more sound setting කියන ඔප්ෂන් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් recording කියලා ටැබ් එකක් තියෙනවා. අනේ recording කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ ආවා කම්පියුටර් එකට ප්ලග් කරලා තියෙන වගේ මයික් එක බලා ගන්න පුළුවන්. දැන් මගේ මෙතන වෙන්නන්නේ front mic කියලා. මම දැන් ඒක උඩ ක්ලික් කරලා දකුණු පැත්තේ ෆයිල් එන්ජින් properties වලට යනවා. හරි. දැන් ඊළඟට තව එකක් ඕපන් වෙනවා. අන්න එතන වගේ ටැබ් එකක් තියෙද්දි level කියලා. level skill ටැබ් එකක් තියෙනවා. අන්න එතෙන්ට යන්න. අන්න එතෙන්ට ගියාම මට බලා ගන්න පුළුවන් volume එකක් තියෙනවා අඩු වැඩි කරන්න. අන්න ඒ volume එකකින් වෙන්නේ ඔයාගේ mic එකේ සංවේදීතාවය. සංවේදීතාව හදන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ mic එකට දුරින් තියෙන ශබ්ද ඔයාගේ recording එකට එන ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්. ඔයාගේ කැමති ප්‍රමාණයට අඩු වැඩි කරලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ යටින් තියෙන microphone boost කියලා එකක්. අන්න ඒ microphone boost කියන එකෙන් ඔයාගේ ඒ කියන්නේ ඔයා record කරන voice එක බූස්ට් කරලා දෙන එක තමයි කරන්නේ. දැන් මම මෙතන decibel 30ට වගේ දාලා දෙනවා. හැබැයි ඔයා මේක වැඩි කරොත් එහෙම වගේ noise එකක් තව එකතු වෙන්න පුළුවන්. ඒක ඔයා කැමති ප්‍රමාණයට බලලා හදා ගන්න. මම දැන් මෙතන 30ට වගේ දාන් තිනවා. ඒක වගේ mic එක අනුව තමයි තීරණය වෙන්නේ. enhancement කියලා එකක් තියෙනවා. ඊට ටැබ් එකක් අන්න එතෙන්ට යන්නවා. අන්න එතෙන්ට ගිහලාට යටින් බලා ගන්න පුළුවන් noise suppression කියලා එකක්. අන්න ඒකට අනිවාර්යෙන් ටික් එක දාගන්න. එකකින් වෙන්නේ වගේ අනවශ්‍ය noise block කරන එක. ඒක ඇත්තටම වෙන්නේ software එකකින්. අන්න ඒක ටික් එක දාන්න ඊට පස්සේ යටින් එකටත් ටික් එක දාගන්න. ඊට පස්සේ okay බටන් එක දෙන්න. දැන් okay දෙන්න. හරි. හරි ඉතින් ඔයාගේ ප්‍රශ්නේ විසඳුණා ඇති කියලා මම හිතනවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න කැමති නම් එහෙනම් අදට ගිහින් මේ UX lab